මේ දැන් ඉදිරිපත් කරන්නට යන ගීතය පිළිබඳ විස්තරයට කලින් කියන්න ඕන මේ ගීතය මගේ පෞද්ගලික ජීවිතයේ මං කුඩා කාලේ අහපු ඉතාම රසවින්දනය කරපු විනෝද වුණු ගීතයක්. ගීතේ මොකක්ද කියලා අහුවම ඔබලට තේරෙයි. අහලා නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවට පස්සේ මේ ගීතය YouTube එකේ සර්ච් කරලා බලන්න. හරි අපූරු ලස්සන ගීතයක්. මරු. පිපී දිලේ ලතා මලේ ශ්‍රියාව මූනේ. කුලමල ભેදයේ ලොවින් සිඳේවා මැරෙන තුරු අපි එකට රැඳේවා. මිනිස් කමින් ලොව කුලය හැදෙනවා. සනරාමර හිමි ලොවට දෙසනවා. ඒ දහමින් ලොව අඳුර සිඳේවා සමාජයේ ඇස් එයින් ඇරේවා. අපි බලමු ගීතය ගැන. හම්මෝ ඒ කාලේ පික්චර් වල දාන කෑලි වලට ඉල ඇදෙන්න hina යන්නේ. දැන් ඇගේ තියෙන hinaත් යනවා මුන් පික්චර් වල hina එන්න බලෙන් දාන කෑලි දැකලා. පුරුෂ රත්නය කියන්නේ ලංකාවේ සිනමාව එක්තරා ආකාරයකට පෙළ ගැස්වීමේදී සිංහල සිනමාවේ 59 වන සිංහල චිත්‍රපටය. මේ චිත්‍රපටයේ තව වැදගත්කමක් තියෙනවා. ඒ තමයි ලංකාවේ චිත්‍රපටයක් කාන්තාවක් අතින් නිෂ්පාදනය වුණු පළවෙනි වතාව වීම. පුරුෂ රත්නය චිත්‍රපටයේ 1959 මැයි 9 වන දිනදා තමයි මුලින්ම රිදී තිරයට එන්නේ. කොහොමත් ඉතින් ඒ දවස්වල චිත්‍රපට කළු සුදු තමයි. පුරුෂ රත්නයේ චිත්‍රපටයේ ගීත අතරින් වඩාත්ම හිත ගිය ගීතයේ බවට ආර් මුත්තුසාමි අතින් නිර්මාණය වුණු පිපී දිලේ ගීතය ලියන්න තෝරගත්ත හේතුව මොකක්ද කියලා හිතෙනවා ඇති. චිත්‍රපටයේ ගීත අතරින් වඩාත් හිත ගිය ගීතයේ බවට ආර් මුත්තුසාමි අතින් නිර්මාණය වුණු පිපී දිලේ ගීතය ලියන්න තෝරාගන්න හේතුව මොකක්ද කියලා හිතෙනවා ඇති. මේ චිත්‍රපටයේ මෙහෙම දෙබස් වගේක් තියෙනවා අපි ඒක අහලා ඉමු. මලේ සුදුත් නෑ කළුත් නෑ අතෑරපම් මාව මේ මල්ලිකා ඇයි මොකද ඔය පිස්සු හෝන්තු අල්ලලා පැත්තකට දාපන් මන්නම් ඔයාට මේ හොඳ හිතින් කටවහගෙන ඵලයන් මගෙන් ගුටි කාලා මැරෙන්නේ නැතුව ඔයා පුලුංගෝනිය වගේ මොන තරම් සිනිදුද ඔයාගේ අතින් ගුටි කෑවම රිදෙයිද රිදෙන්නේ නෑ නේද නෑ හරි සනීපයි එහෙමද එහෙනම් කාලා බලපන් කොහොම හරි ලස්සන ඩයලොග් ටිකක් යනවා මේ චිත්‍රපටය පුරාවටම මේ චිත්‍රපටියත් හොයාගෙන බලන්න ඕනේ. YouTube එකේ නැතුව ඇති. චිත්‍රපටියම නමුත් යම් කොටස් ඇති. මේ ගීතය අනිවාර්යෙන් බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක බලලා ඉවරලා. පිපී දිලේ ගීතය අවාසනාවත් සමග චිත්‍රපටයේ දෙබස් වලින් පිපී දිලේ ගීතයේ අවසාන වනවත් සමගම චිත්‍රපටයේ දෙබස් වලින් කතාව ඉදිරියට යන්නේ ඔන්න ඔය විදිහට. අර මං කලින් කිව්ව දෙබස් වලින්. ඊටාම සරල දෙබස්, ඊටාම සරල අවස්ථාවක්, ඊටාම සරල සිදුවීම් එකට එකක් දෙවෙනි නොවෙන්න නිර්මාණය වුණු මේ චිත්‍රපටය මුල ඉඳන් ඉවර වෙනකම්ම හරි අපූර්ව රසයක් එක්ක ඔළුවට බරක් නොගෙන රස විඳින්න පුළුවන්. ආර් මුත්තුසාමිගේ ඊටාම ආකර්ශනීය සංගීත සංයෝජනය අදටත් වළංගු අමරණීය සිංහල සිනමා ගීතයක් නිර්මාණය වෙන්න ප්‍රධානම සාධකයේ බව ගීතයේ රසවින්ද ඕනම කෙනෙකුට අමුතුවෙන් කියන්න තරම් දෙයක් නෙවෙයි. රානි පෙරේරාගේ කන පිනා යන මధుර සුකුමල හඬ සහ ඊටම නොදෙවෙනි බර්ට්‍රම් ප්‍රනාන්දුගේ විකට හඬ රස මුසුව මේ ගීතයේ රස මොහොතක් බවට පත් කරනු ඇත. පුරුෂ රත්නයේ චිත්‍රපටයේ චිත්‍රාගාරයක නිර්මාණය කළාත් උනත් ඒ පසුතල කෘත්‍රිමව හෝ නිර්මාණය කරන ලද බව රූප රාමු වලින් පේනවා. කොටින්ම කියනවා නම් වේදිකා නාට්‍යයක අවස්ථා නිරූපණයකට හෝ ජවනිකා නිරූපණයකට වඩා වෙනසක් පේන්න නැති තරම්. ඒකට හේතුව ඉතින් ඒ කාලේ සිනමාව චිත්‍රාගාරය ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. ගොඩාක් තාක්ෂණයේ දියුණු නැති කාලේ. ගස්වටේ සින්දු කිය නටන පසු කාලින සිනමාවේ බොළඳ ගතියට වඩා අතිශය සිත් ඇද ගන්නා විකට ප්‍රේම ජවනිකාවක මිහිර පිපී දිලේ ගීතේ පුරාවටම අධ්‍යක්ෂවරයා විසින් ආරක්ෂා කරගෙන ඇති බව පෙනේ. සරල නර්තන විලාස, රිද්මයානුකූල ශරීර ලාලිත්‍ය ගීතයේ ඇතුළාන්තය හා වින්දනයට හානියක් නොවන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. වර්ෂයේ 1959ට සාපේක්ෂව අදටත් මේ ගීතය සමාජ වටිනාකමක් දනවනවා. ලැජ්ජාවක් හිතෙන්නේ නැති සිංහල සිනමාවේ නිර්මාණය වූ විකට සොඳුරු ප්‍රේම ගීතයක් ලෙස ආඩම්බර වෙන්න පුළුවන් විකට රස උතුරන ගීතයක් තමයි මේ ගීතය. හිතලා බලන්නකෝ මොහොතකට මේ ගීතයේ රස උතුරන දෙබස් වගේ පද ගැන. නරියයි කිකිලි වගේ සෙනේ පපා ඉඳිමු පනේ. මේ ගීතයේ උපමා ලෙස යොදා ගන්න හැම දෙම මිනිසුන්ගේ හිතවල පළපදියම් වුණ දේවල්. ඒ වගේ නොදකපු රසයක් පද රචකයා මේ ගීතේ පුරාවටම මතු කර දක්වනවා. කොහොඹයි කර විලයි
කොහොඹයි කරවිලසේ රසයි ගුණයි එකතු වුණේ. ලුණු හා ඇඹුල් වගේ ඔයයි මමයි රසට රසේ. ඒ විතරක් නෙවෙයි. මේ පදවලින් නැගෙන උපමා උපමේය ගති ලක්ෂණ ස්වභාවය වඩාත් සමීප වන්නේ ග්‍රාමීය සමාජයට. මේ ගීතයත් චිත්‍රපටයත් 1959 වර්ෂයේදී තිරගත වන්නට ඇත්තේම අපේ රටේ සාමාන්‍ය ග්‍රාමීය ප්‍රේක්ෂකයා වෙනුවෙන්ම බව පැහැදිලිව හිතන්න පුළුවන්. එසේ නැතිනම් ධනවත් නාගරික පන්තියේ රසය උදෙසා ග්‍රාමීය සමාජයේ මනුෂ්‍යත්වය හා කවට ගති ස්වභාවය භාවිතයට ගත් අවස්ථාවක් ලෙස හඳුන්වන එකෙත් වරදක් නෑ කියලයි හිතෙන්නේ. ඒ කාලේ සමාජය ගැනයි මේ නිර්මාණය ගැනයි හිතනකොට අපිට හිතෙන්නේ. සාමාන්‍ය ගැමියාගේ සිතුම් පැතුම් ජීවන රටාව බලාපොරොත්තු අතිශය සරල බව හා නූගත්කම ප්‍රදර්ශනය කරන අපූර්ව ගීතයක් තමයි මේ පිපී දිලේ ගීතය. කැපී පෙනේ සරාසඳේ ශ්‍රියාව මූනේ මගේ හිතේ ඇඳී ඇති සුදා ඔයානේ. බලන්නකො ලස්සන පද. සිකුරා කියන්නේ ප්‍රේමය. විවාහය වගේ කාර්යයන් වලට උඩ පැන පැන උදව් කරන ග්‍රහයෙක්නේ. ඒ කාලෙත් ඉතින් කේන්දර බලලා වාසියට වාසනාවට දෙයක් ලැබෙනකොට ඒකට තමාට පින් නොදී කොහෙදෝ ඉන්න ග්‍රහයෝ මතක් කරනවා. මේවා නිකන් සරලව ඉබේම ලියවුණු පද වගේ පෙනුනට ඕනම සමාජයක සිතුම් පැතුම් පෙන්වන්න පුළුවන් ඒ කාලේ භාෂාවටත් දෙබස්සා පදවලට. ඒ කියන්නේ ඒ අර්ථයට අනුව බලන විට දැඩිව කේන්දර පස්ස ගිය කාලයක් වගේ. සිකුරා ආවා වගේ හොඳයි දසා කාලෙ මගේ. උතුරා යාවිසෙනේ සිනා ගියා හෘදේ පනේ. සීනියට ඇඹලයාසේ ඔයයි මමයි තකට තකි. සීනි වලට ඇඹලයා තරම් කෑදර සතෙක් තවත් ඉන්නවද කියලා ප්‍රශ්නයක් මේක අහනකොට අපිට හිතෙනවා. ප්‍රේමයේදීත් ඒ වගේ තමයිනේ අපි ඇඹලියෝ කියලා කියන්නේ. ප්‍රේමයට යවුනේ තරම් ලොබ බඳින කාලයක් තවත් තියෙනවද? පෙම්වතාට පෙම්වතිය තරම් කෙනෙක් තවත් කොයිද? හිතේ ඇඳී ඇති රුවම ලබන්න තරම් වාසනාවක් කෙනෙකුට කොහෙන්ද? මගේ හිතේ ඇඳී ඇති සුදා ඔයානේ. ගීතේ පිපී දිලේ ලතා මලේ ශ්‍රියාව මූනේ. ගායනය GSB රාණි පෙරරසා බර්ට්‍රම් ප්‍රනාන්දු. සංගීතය R මුත්තුසාමි. චිත්‍රපටයේ පුරුෂ රත්නයේ 1959 තිරගත වෙන්නේ. අධ්‍යක්ෂණය AS නාගරාජන්. කතාව AS නාගරාජන්. දෙබස් බෙනඩික් ප්‍රනාන්දු. නිෂ්පාදනයේ DR අබේනායක මහත්මිය. චිත්‍රපට සංගීතය R මුත්තුසාමි. රංගනයේ එඩියාපා විජිත මල්ලිකා රිචඩ් ඇල්බර්ට්. මාර චිත්‍රපටයක්. හරිම ලස්සන සරල නිදහසේ රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් සහ රස විඳින්න පුළුවන් මාරම චිත්‍රපට ගීතයක් ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ නිර්මාණය වුණු. එහෙනම් මේ වගේ අපූර්ව සිංහල සිනමාවේ චිත්‍රපට ගීතයකින් ඔබ රස විඳිය යුතුම චිත්‍රපට ගීතයකින් හමු වෙමු. මෙතෙක් කරලා තියෙන චිත්‍රපට ගීත බලන්න. ඔබ ආස දේවල් YouTube නාලිකාවෙන් බලන්න. රස විඳින්න වෙනසක් දැනේ.